8 දෙනෙක් කඩන දළු ටික මේකෙන් දවස් දෙකෙන් කඩා ගන්න පුළුවන්කම තියෙනවා. මැෂින් එක පාවිච්චි කරන්න නම් කොච්චර කාලයක් වගේ වෙනවද? දැන් මෙහෙම මිනිස්සු ගන්න එක හරි අමාරුයි. එහෙනම් අපිට උවමනා වෙලාවට පුළු නැහැ. ඔයගොල්ලෝ එනකොට බක දළු ටික මෝරලා ගන්න දෙයක් නැහැ. දැන් මේකෙන් මොනම හේතුවකින්වත් මේ යට යන්නේ නැහැ. මොකද මේ තියෙන තට්ටුවත් එක්ක ගහේ යට මේ හිතලවත් අපිට දාන්න බෑ. දැන් මට හිතේ මේකක් තියෙනවා. ගෙදර නම් 4 දෙනෙක් ඉන්නවා වගේ තමයි මැෂින් එකක් තියෙනකොට. ආයි කොච්චර කාලෙකින්ද තේ දළු නෙලන්න පුළුවන් වෙන්නේ කියලා? දවස් 15න් පුළුවන්. සාමාන්‍යයෙන් මම උදේ 8ට පටන් අරන් කහමාර වෙනකොට දළුගුළු 135 කරලා තියෙනවා. 135 කියන්නේ 200 නම් කඩන්න පුළුවන්. ඉතින් කඩන එක වෙනුවට එකපාරට මැෂින් එකට මාරු වෙන තීරණය කරේ. මෙන්න මේ ටික ඔක්කොම යා වෙනවා. මෙන්න මේ ටික කපළු තියෙන්නේ. ඒකට තනකොළ එන ප්‍රමාණය අඩු වෙනවා. ඔය මේ ඉරේලිය කෙලින්ම පොළොට වදින්නේ නැහැ. එතකොට අතින් කරනවට වඩා වැඩි ප්‍රමාණයක් ඊළඟ වතාවේදී නෙලා ගන්න පුළුවන්ද? පුළුවන්. කියන්නේ ගහේ හැමතැනම දළු වෙනවා. ඔව්. සාමාන්‍යයෙන් බැටරියක් charge කරලා කොච්චර කල් එක දිගට මේකෙන් කපන්න පුළුවන්ද? දවස් දෙකක් පුළුවන්. මට නම් හිතෙන දේ තමයි ගහේ මේ අනවසර කොටස් ගියාට පස්සේ මේ තියෙන කොළ ටිකට හොඳට පොර ටික ගහේ අල්ලනවා. අතින් කඩපු ඒවා මේ මැරිලා මේ. ඒකෙන් මේ ගහේ හැමතැනම දළු වෙනවා. ඉරේලිය සම්පූර්ණ ගහට වැටෙනවා. ඒ කියන්නේ කොහෙත් මේ ආවරණය වෙලා නැහැ. එයාලා හිතන්නේ ගොඩක් දුරට මේ කළු කොළ ගොඩක් යනවා කියලා. එහෙම කළු කොළ යන්නේ නැහැ. මොකද රත්තු පින්න රත්තු උඩ තමයි මේ එන්නේ දළු ටික. මේක එහෙම අරිම්බු ඉවත් වෙන්නේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා කලින් කිව්වේ මේ තට්ටු යට යන්නේ නැහැ නේ. තියෙන විදිහටම මේක හොඳට මට්ටමට එනවා. අය කවුරුත් කියන්න ඕනේ නැහැ මේ මෙතර පාතය අතර උසයි එහෙම කියන්න දෙයක් නැහැ. ආයිබෝවන්. අද අපි ඇවිල්ලා ඉන්නේ බලංගොඩ සමල්ලවත්තට. පුංචි නුවරඑළිය විදිහට හඳුන්වන මේ ප්‍රදේශයේ සාර්ථක විදිහට තේවගාව සිද්ධ කරගෙන යන ආකාරය අපිට දක ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ විදිහට සාර්ථක තේවගාවක නිරත වන ධර්මසිරි මහත්තයාව හම්බ වෙන්න. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. ඔබතුමා දැන් මේ තේවගාව නිරත වෙලා කොච්චර කාල වෙනවද? අවුරුදු 30ක් විතර. අවුරුදු 30ක් විතර වෙනවා. ඉතින් මෙතුමාගේ තියෙන විශේෂත්වය තමයි මෙතුමා විසින් එතුමාගේ තේවගාව හරිම සාර්ථක සහ විශ්වාසනීය විදිහට පවත්වාගෙන යනවා. මෙතුමා විසින් අප විසින් හඳුන්වා දුන් ටී ප්ලගින් මැෂින් එක මේ වෙද්දී එතුමාගේ තේවගාවේ වැඩ කටයුතු සඳහා පාවිච්චියට අරගෙන තියෙනවා. ඉතින් ඔබතුමා දැන් මේ මැෂින් එක පාවිච්චි කරන නම් කොච්චර කාලයක් වගේ වෙනවද? දැන් අවුරුද්දක් විතර කිට්ටු වෙනවා. අවුරුද්දක් විතර කිට්ටු වෙනවා. එතකොට මේ අවුරුද්ද ඇතුළත ඔබතුමාට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ඇති මේකෙන් තියෙන වාසි මොනවාද සහ වැඩ කටයුතු කරගෙන යාමේදී තියෙන පහසුව මොන වගේද කියලා. අපි බලමු ඉස්සෙල්ලාම ඔබතුමාට මේ මැෂින් එකෙන් ඉතුරු කරගන්න පුළුවන් වුණ ශ්‍රමය කොහොමද? වැඩ කරන කාලය? සංකරු සාමාන්‍යයෙන් 4 දෙනෙක්ගේ වැඩ කරන්න පුළුවන් තනියෙන්. ඒතර 4 දෙනෙක් විතර වැඩ කරන ප්‍රමාණය තනියෙන් කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. එතනදී ශ්‍රමය වගේම මුදලුත් ඉතිරි කරගන්න අවස්ථාවක් හම්බ වෙනව නේද? දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එකපාරක් මැෂින් එකෙන් තේදරු නෙළුවට පස්සේ ආයෙ පාරක් නෙලන්න ඕනි කොච්චර කාලෙකින්ද කියන එක. එතකොට මේ කාලය කොහොමද එකපාරක් මැෂින් එකෙන් කැපුවට පස්සේ තව කොච්චර කාලෙකින්ද ආයෙ කපන්න ඕන? يعني දවස් 15න් පුළුවන් 15න් පොඩි ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ඊගාවට දවස් 15 යනකොට දළු ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. වැඩි වෙනවා. එතකොට අතින් කරනවට වඩා වැඩි ප්‍රමාණයක් ඊළඟ වතාවේදී නෙලා ගන්න පුළුවන්ද? පුළුවන්. يعني ගහේ හැමතැනම දළු වෙනවා. ඔව්. එතකොට සම්පූර්ණ දළු සියලු තියෙන දළු ඔක්කොම එකපාර එකතු කරගන්න මේ මැෂින් එක හරහා පුළුවන්කම හම්බ වෙනවා. ඊට අමතරව මේ මැෂින් එක පාවිච්චි කිරීමේදී ඔබතුමාට තියෙන වාසි මොනවාද? සාමාන්‍යයෙන් බැටරියක් charge කරලා කොච්චර කල් එක දිගට මේකෙන් කපන්න පුළුවන්ද? දවස් දෙකක් පුළුවන්. දවස් දෙකක් පැය දෙකක් විතර වගේ පුළුවන්. දවස් දෙකකුත් තව පැය දෙකක් වගේ කාලයක් කපන්න පුළුවන්කම හම්බ වෙනවා. එතකොට උදේ පාන්දර වැඩ පටන් ගන්න කීයට විතරද සාමාන්‍යයෙන් කොච්චර වෙලා යනවද ඉවර වෙන්න? උදේ 8 විතර පටන් ගන්නවා. ඔව්. හවස 2:00 විතරනකොට ඉවර කරගන්න පුළුවන්. එතකොට ඔබතුමාගේ කොච්චර ප්‍රමාණයක් තේවගාව තියෙනවද? මගේ අක්කර 2කට වඩා වගේ තියෙනවා. ඔව්. අක්කර 2කට වඩා ප්‍රමාණයක් තියෙනවා. අක්කර 2කට වඩා ප්‍රමාණයක් උදේ පාන්දර 8ට පටන් අරගෙන හවස 2 වගේ වෙද්දි තමත් ඉක්මනින් ඉවර කරගන්න මේ මැෂින් එක හරහා පුළුවන්කම තියෙනවා. එතකොට ඔබතුමාගේ තේවගාවේ මේ මැෂින් එක පාවිච්චි කරන්න කලින් කී දෙනෙක් තේ දළු නෙළුවද? දවස් කීයක් නෙළුවද? දළු තියෙන විදිහට තමයි මේ අත්ංගාන යන්නේ. ඔව්. 8ක් කඩන දළු ටික මේකෙන් දවස් 2කින් පුළුවන්. 8 දෙනෙක් කඩන දළු ටික මේකෙන් දවස් 2කින් පුළුවන්. 2කින් කඩා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට ශ්‍රමය සහ කාලය ඉතුරු කරගන්න හොඳම විසඳුමක් තමයි මේ ප්ලගින් මැෂින් එක. වගාවෙන් නිරත වන පුද්ගලයෙක් විදිහට අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මොනවද තියෙන අමතර වාසි මේ මැෂින් එක පාවිච්චි කරන එකේ? ඊට අමතර තියෙන්නේ ගහේ මෙන්න මේ ටික යා වෙනවා. මෙන්න මේ ටික ඔක්කොම යා වෙනවා. මෙන්න මේ ටික කපළු තියෙන්නේ. ඒකට තනකොළ එන ප්‍රමාණය අඩු වෙනවා. මොකද මේ ඉරේලිය කෙලින්ම පොළොට වදින්නේ නැහැ. ඒකෙන් ගොඩක් මේ වාසියක් තියෙනවා. අනිත් එක තමයි ගහේ පොකුරු වතු ඔක්කොම ඉවත් වෙනවා. මේ ගහේ යටට කොළයක් වැටෙනවා. මේ වගේ කොළ වැටෙනවා. අතින් කඩද්දි ගොඩක් අය මේ ගහේ ඇතුලේ තියෙන කොළත් එක්ක තමයි පිහින් කපලා ගන්නෙ. දැන් මේකෙන් මොනම හේතුවකින්වත් මේ යට යන්නේ නැහැ. මොකද මේ තියෙන තට්ටුවත් එක්ක ගහේ යට මේ හිතලවත් අපිට දාන්න බෑ. මේකෙන් මේ ගහේ හැමතැනම දළු වෙනවා. එහෙම නැත්නම් අතින් කඩන ඒවල තියෙන දැන් අන්නාසි ගෙඩිය වගේ පොඩ්ඩක් ගහ රවුම් වෙලාම ළඟට එනවා. ඒකෝර කරන ප්‍රමාණය අඩුයි. දැන් මේකේ ප්‍රමාණය වැඩි. මේ ඔයගොල්ලෝ බැලුවොත් පේනවා අඩි ගාන අඩි 3ක් විතර ප්‍රමාණයක් තියෙනවා ගහේ මේ දළු වෙන ප්‍රමාණය. ඒකෙන් දළු එන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තියෙන සියලුම දළු ටික එකතු කරගන්න පුළුවන්කම හම්බ වෙනවා නේද? හම්බ වෙනවා. එතකොට අතින් කරද්දි තව එකක් වෙනවා මේ නැට්ට පොඩ්ඩක් තැලිච්චන් මේ නැට්ට පල්ලට මැරීගෙන යනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ බලන්න මෙන්න මේ
අතින් කඩපුවා මේ මැරිලා මේ. ඒ කියන්නේ මේ තැලිච්චන් පස්සේ වතුර ඇතුළට ගියන් දිරීර ඇතුළට ගිහිල්ලා අත්ත මැරීගෙන ගිහිල්ලා ලොකුටම මැරෙනවා මේ. ඒක තමයි ගහ නිකන් ඉපල් පෑදෙන්නේ මේ ලොකුට මැරෙනවා මේ. මේ වගේ මේකෙන් කැඩිච්ච සාමාන්‍යයෙන් මෙතෙන්ට තොප්පි කොලේ හරි ඉතුරු වෙනවා. මැෂින් එකෙන් කරනකොට. අතින් කරද්දී ඔක්කොම ටික හීරිලා ඇවිල්ලා ලපටි තනින් තමයි අතට දල්ල එන්නේ. මේ කාලගුණෙත් එක්ක දලු ටිකක් මෝරන කොච්චර පොර දැම්මත් මේ කාලගුණේ මේ වැස්ස වැඩි කමර දලු මෝරනවා. මේ මැෂින් කපද්දී සම්පූර්ණයෙන්ම කැපිලා එනවා. එතකොට ඔබේ වගාවේ තියෙන සම්පූර්ණ තේදළු ටික එකතු කරගන්නත් ඒ වගේමයි ඔබේ තේ වගාව සාර්ථකව සහ ක්‍රමවත් ආකාරයට පවත්වාගෙන යන්නත් මෙතුමා කියන මේ මැෂින් එක පාවිච්චි කිරීමෙන් අපිට හැකියාව ලැබෙනවා. නැත්නම් අපේ මැෂින් එක පාවිච්චි කිරීමෙන් ඔබට හැකියාව ලැබෙනවා. ඊගාවට මට තියෙන ප්‍රශ්න තමයි දැන් අතින් තේ දරුණුලදී දාපු පොහොර ප්‍රමාණයයි දැන් මැෂින් එකෙන් තේ දරුණුලදී දාන පොහොර ප්‍රමාණය අතර වෙනසක් තියෙනවද නැත්නම් එක විදිහටද පොහොර යොදන්න ඕනේ? එහෙම වෙනසක් නැහැ. මට පේන දෙයක් තමයි මැෂින් එකෙන් කපපුවම ගහ පොර දැම්මෝගේ කොළ පාට වෙනවා. මට නම් හිතෙන දේ තමයි ගහේ මේ අනවශ්‍ය කොටස් ගියාට පස්සේ මේ තියෙන කොළ ටිකට හොඳට පොර ටික ගහේ අල්ලනවා. ඒ කියන්නේ මේ දැන් මෙතනින් තියෙන ගහට උවමනා ටික විතරයි ගහේ රැඳිලා තියෙන්නේ. ඉක්මනින් ගහ කොළ පාට වල හොඳ දලට උමක් එනවා. ටීමක් නම් මම එහෙම දකින්නේ නැහැ. ඉතින් සිං වගේ දෙයක් ගහට ගහන්න පුළුවන් නම් තව හොඳයි. හොඳයි නේද? එතකොට පොහොර පාවිච්චි කිරීමේදීත් ලොකු වෙනසක් මේ අතින් පාවිච්චි කිරීමේ සහ මැෂින් එකෙන් දරුණු ලද්දී දක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි එතනදී තියෙන වැදගත් කාරණාව තමයි මැෂින් එකෙන් තේ දරුණු නිලුවට පස්සේ ගසට අවශ්‍ය කරන සියලුම කොටස් වලට ඉතාමත් හොඳින් පොහොර යොදන්න හැකියාව මේ මැෂින් එක පාවිච්චි කිරීම හරහා අපිට තියෙනවා. තව තියෙනවා ඉරේලිය සම්පූර්ණ ගහට වැටෙනවා. ඒ කියන්නේ කොහෙත් මේ ආවරණය වෙලා නැහැ. ඉරේලිය සම්පූර්ණයෙන්ම ගහට වැටෙනවා. ඒතර අනවශ්‍ය කොටස් ඉවත් වෙලා සම්පූර්ණ ගහට ඉරේලිය වැටෙනවා. ඒ කියන්නේ කුණු විච්ච කොටස් ඔක්කොම ඉවත් වෙනවා. අතින් ගන්න බැරි ඉවත් එක්ක ඉවත් වෙනවා. ඉවත් වෙලා යනවා. يعني අඟල් භාගයක පොඩ්ඩක්වත් ගහේ මේ සෞත්‍යය ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට මහත්මයා දැන් අපි දවසක් ඇතුළත කොච්චර වෙලාවකින් කොච්චර ප්‍රමාණයක් තේ දරුණු නෙලා ගන්න මේ මැෂින් එක හරහා පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් මම උදේ 8ට පටන් අරන් කහමාර වෙනකොට තේ උන්ටත් වෙලාව පොඩ්ඩක් නතර කරලා දලිගුළු 135 කරලා තියෙනවා. ඔව් 135 ගෙන් 200 නම් කඩන්න පුළුවන් මේ උත්සාහ කරොත් දිග මාන්ති වෙලා හවස 4 ඉඳන් කැඩුවොත් 200ක් කඩාගෙන 200ක් කඩාගන්න පුළුවන්කම තියෙන වෙලාවට. අන්න එතකොට ඒ වගේ වාසියකුත් ඔබට මේ මැෂින් එක හරහා ලබා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඔබේ කාලය සහ ශ්‍රමය සැලකිය යුතු විදිහට මේ ආකාරයට ඉතුරු කරගන්න මේ මැෂින් එක හරහා ඔබට අනගි අවස්ථාවක් හිමි වෙනවා. දැන් මේ ප්‍රදේශය ගත්තාම බහුතරයක් දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත් වෙලා තියෙන්නේ තේ වගාව. එතකොට ඔබතුමා මැෂින් එකෙන් තේ නෙල්ලනවා දැක්කහම සහ ඔබතුමා මේක පාවිච්චි කරනවා දැක්කහම ඔබතුමාට එන අදහස් මොනවාද සහ ප්‍රශ්න සහ ගැටලු මොනවාද අනිත් අයගෙන් එන? අනිත් අය ගොඩක් දුර කියන්නේ ඇතිනම් බලා ඉඳලා මේ කැලර කළු පාටට පේන නිසා ගොඩක් කාලයකට දළු එන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. නමුත් එහෙම කර නෙමෙයි මේක වෙන්නේ. අර සම්පූර්ණ තියෙන අනවශ්‍ය කොටස් ටික ඉවත් වුණාට පස්සේ ගහ කළු පාටට පේනවා ඇතට. නම් අතින් කැඩුවන් ඒ විදිහට පිනිසින්න වෙන්නේ නැහැ. අර පිනිසින්න එක වැඩි කමට මේ ගහත් එක්ක අනික් ගහ බලපුවම ඒක යාවට පේනවා. ඒතකොට කළු කොළ පේන ප්‍රමාණය වැඩි. දැන් යාලා හිතන්නේ ගොඩක් දුරට මේ කළු කොළ ගොඩක් යනවා කියලා. එහෙම කළු කොළ යන්නේ නැහැ. මොකද තට්ටු තියෙන තට්ටුන් උඩ තමයි මේ එන්නේ දළු ටික. මට නම් ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර ගොඩක් කට්ටිය ඈතෙන් බලා ඉඳපුවම හිතන්නේ මේ නිකන් වංගිය හුව වගේ තමයි කියන්නේ ඒගොල්ලෝ. පීයෙන් කපලා වගේ කියලා. එතකොට දෙවෙනි පාර දරුණු නෙලද්දී ඊට වඩා වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම හම්බ වෙනවද? හම්බ වෙනවා. ඒක දෙවෙනි පාර දළු නැද්දී මේ කිසිම කළු කොළ මුකුත්ම එන්නේ නැහැ. දළු විතරයි එන්නේ. දින 15ක් වගේ කාලයක් ඇතුළතද නෙලන්න ඕනේ. නෙලන්න ඕනේ. එතකොට ඔබතුමා ඇයි ඉස්සෙල්ලාම මේ මැෂින් එක සඳහා යොමු වුණේ? ඇයි කියන එක සහ මේක කොහොමද තේවත්තකට ආදේශ කරන්න ඕනේ? යොමු කරන්න ඕනේ මොන විදිහටද? මම නම් දළු අඩුම කාලේ බලලා මේ මෙන්න මේ දැන් මේ වගේ කාලේ දළු ගොඩක් අඩුයි. එතකොට අපිට මැසිම දැම්මා කියලා මේ එකපාරට ලොකු දළු නතර වීමක් වෙන්නේ නැහැ. එතකොට මැසිම ගානට උරු වෙනවා. දැන් මෙහෙනම් අවුරුද්දේ මේ මාසෙන් නම් ඊගව දෙසැම්බර් වගේ නිකන් දළු ගොඩක් අඩුයි. ඒ අඩු කාලේ දාගෙත්තම් ගානට අපිට ඒක මේ හැන්ඩල් කරගෙන යන්න පුළුවන්. එකපාරටම අපි දළු හොඳට අනිමුතියදී මේක මැසිම එකපාරට දාපු ගමන් අර පොඩි අඩුවීමක් වෙනවා. පළවෙනි පාර ඉතින්දි පොඩ්ඩක් මේ හිතනවා නේ මේ මැසිම දාපුවෙන් තමයි මට මේක උනේ කියලා. ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. දළු නැති කාලේ දාගන්න ඕනේ. දාලා ගහ හරියට හදාගන්න ඕනේ. ඒතකොට ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් එන්නේ නැහැ එතකොට. ඒකට සාමාන්‍ය විදිහට දරුණු වෙලාගෙන යන පුළුවන්කම තියෙනවා. ඒතර ඔබතුමා කියන විදිහට මැෂින් එක අපිට ආදේශ කරන්න හොඳම කාලය විදිහට සලකන්න පුළුවන් වෙන්නේ ඕනෙම අවුරුද්දක ඕනෙම ප්‍රදේශයක දළු අඩු වෙන කාලයක් තියෙනවා. ඔව්. අඩු වෙලා ගස් වල නිකන් රැඹෝ වගේ දළු හුලං ආපුවම ඒ වගේ වෙනවා. එතකොට මැෂින් එක දාන්න ඕනේ. එතකොට මේ ගහට අර දළු තියෙද්දි වගේ ලොකු හානියක් වෙන්නේ නැහැ එකපාරටම. අපි එතින්ද තමයි හුරු කරන්න ඕනේ. එතකොට ඔබතුමා ඇයි මේ අතින් කඩන එක වෙනුවට එකපාරට මැෂින් එකට මාරු වෙන්න තීරණය කරේ? දැන් මේ වගේ තියෙනවා අපිට සාමාන්‍යයෙන් පායුක ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු දවස් වලට එහෙම මිනිස්සු හොයාගෙන නැහැ දළු කඩාගන්න. ඒකෝර අපිට මේකෙන් පුළුවන් කඩාගන්න. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ලෙඩ දුකක් වෙලා හරි මංගල උත්සවයකට හරි කොහේ හරි ගියාට පස්සේ අපිට එකපාරට දළු ටික කඩාගන්න බැරි වුණොත් දැන් මට හිතේ මේකක් තියෙනවා. ගෙදර නම් 4 දෙනෙක් ඉන්නවා වගේ තමයි මැෂින් එකක් තියෙනකොට. ඉතින් හිතේ මේකක් තියෙනවා. දැන් මට ලබන සතියේ කවුරුවත් නැතුණු මට මැෂින් එකෙන් මේක කරගන්න පුළුවන් කියන එක. ඒ වගේ සෑහෙන මම කියන්නේ කුඩා තේවතු හැම කෙනාටම මේ වගේ මැෂින් එකක් තියෙනවා නම් හොඳයි කියන එක තමයි. හදිසිය අර හිතට වුණත් පොඩි ගැම්මක් තියෙනවා. මම දැන් ගෙදර දෙන්නේ 4 දෙනෙක් ඉන්නවා වගේ තමයි මට. දැන් මෙහෙම මිනිස්සු ගන්න එකෙන් හරි අමාරුයි. කියන්නේ අපිට ඌමනා වෙලාවට ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලෝ එනකොට බක දළු ටික මෝරලා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ
පිහියෙන් කපාගෙන යනවා. ඒකට මැෂිමින් කපනවා කියලා මං කියපු විදිහට යටට කොළ වැටෙන්නෙත් නැහැ. අතින් කපනකොට අර පිහිය කොවිල ගහ ඇතුළට යනවා. මේකෙන් ඒ වගේ දෙයක් වෙන්නේ. අපිට දැන් පාරිභෝගික ජනතාවගෙන ප්‍රධාන ගැටලු දෙකක් තියෙනවා තව. එකක් තමයි මේ මැෂින් එක පාවිච්චි කරලා මට්ටම හදාගන්න එක ලේසියිද අමාරුයිද සහ අනිත් එක තමයි මේ මැෂින් එක පාවිච්චි කරද්දී අරිඹු විශාල විදිහට ඉවත් වෙනවද කියන ගැටලු දෙක අපිට එනවා. දැන් ඔබතුමා මැෂින් එක පාවිච්චි කරන කෙනෙක් විදිහට මොකද්ද මේකේ තියෙන අදහස? මේක එහෙම අරිඹු ඉවත් වෙන්නේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා කලින් කිව්වේ මේ තට්ටු යට යන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් පොඩි අරිඹු ඉතුරු වෙනවා. පොඩි අරිඹු ඉතුරු වෙච්චම අර ගහේ තියෙන පෝෂණය පොඩි අරිඹුට තමයි වැඩිපුර එන්නේ. ඒ අරිඹු ඉක්මනින් උඩට එන්න බලන්න. මොකද අනවශ්‍ය කොටස් ඔක්කොම ඉවත් වෙලා තියෙන්නේ. මේ මට්ටම් කරගෙන එක නම් මේක ඔටෝම මට්ටම් කරනවා. ඒ කියන්නේ හිතන්න දෙයක් නැහැ. අපි දැන් කවුරුරි දැම්මොත් එහෙම ළඟ ඉඳලා කියන්න ඕනේ අන්න අතර උසත්තක් තියෙනවා. මෙතනට කොලයක් දාන්න ඕනේ. ඒ වගේ. ඒ මුකුත් කියන්න දෙයක් නැහැ. එයාටත් මේක හිතලා කිසිම අනතුරක් ගහර කරන්න බෑ. මේක මොකද මේ තියෙන විදිහටම මේක හොඳට මට්ටමට එනවා. අය කවුරුත් කියන්න ඕනේ මේ මෙතන පාතය අතර උසයි එහෙම කියන්න දෙයක් නැහැ. දැන් මේ ප්‍රදේශයේ කාලගුණය ඉතාමත් වේගයෙන් වෙනස් වෙනවා. මීට සුළු මොහොතකට පෙර තිබ්බ කාලගුණය නෙවෙයි මේ දැන් තියෙන්නේ. දැන් වටපිටාව බැලුවොත් එහෙම අපිට පේනවා මීදුමත් එක්ක වර්ෂාවක් එනවා. ඉතින් මේ කාලගුණය මොන වගේ ස්වභාවයක්ද? කාලගුණය පැය දෙකෙන් දෙකට වෙනස් වෙනවා. දැන් අපිට පේන අර ප්‍රමාණයේ අවුව තියෙනවා. කිලෝමීටර එකමාරක් එහාට ගියා නම් අවුව තියෙන කොයි පැත්තට ගියා. මේ ප්‍රදේශයට විතරත් මේ දැන් වහින මේලාවට. අධික වර්ෂාවත් එක්ක අපිට තවදුරටත් වගා භූමියේ ඉන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් අපි ආවා මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරගෙන යන්න වාඩියට. ඉතින් දැන් ඔබතුමාගේ තේ වගාවේ ඇවිදිද්දී අපිට දැක ගන්න පුළුවන් වුණා තේ වර්ග කිහිපයක් නම් ප්‍රභේද කිහිපයක් වගා කරලා තියෙනවා. දැන් මොනවාද ඔබතුමා වගා කරලා තියෙන ප්‍රභේද වගේම මේ ප්‍රභේද අතරින් වඩාත් සුදුසු ප්‍රභේද මොනවාද හොඳ ප්‍රභේද? මාගේ වගාවේ තියෙනවා 26 තියෙනවා. 25 තියෙන ප්‍රභේද තියෙනවා. ඔව්. ඒවල සුදු චයිනා කියලා අලුත් జాතියක් හොයාගෙන තියෙනවා. ඒක මේ ගොඩක්ම හොඳයි. අර වටපණ රෝගෙටත් හොඳයි. ඔව්. අස්සන්නත් වැඩි. ඒතොර මුතුමා දකින්න තියෙන පාසි බෙන්දේ තියෙන ගහේ ඒ පාසි බෙන්දන ප්‍රමාණය අඩුයි. ඒතොර ඒ පාසි බෙන්දන්නේ මේ කාලගුණෙත් එක්කද? කාලගුණෙත් එක්ක. උස් මට්ටම වැඩි හින්දා මුඳු මට්ටම නම් හුලඟක් වදින පාසි උඩටම බැඳෙන ගස්වල සුදු චයිනා ගහේ බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. මොනවා හරි පොත්තේ තියෙන මැසකින් බැඳෙන්නේ නැහැ. ලෙඩක් ගොඩක් වරක්කු දෙනවා. විදුලි රෝගී වගේ එහෙම හැදෙන්නෙත් නැහැ. එතකොට ඔය තේ ප්‍රභේද අතරින් වැඩිපුරම ලෙඩ වලට ඔරොත්තු දෙන ප්‍රභේදයක් විදියට සුදු චයිනා අඳුර ගන්න පුළුවන්. පුළුවන්. මම වත්තේ තුනේ ගස් දෙකයි දැන් අක්කරයකට කිට්ටුව මම ඕල තියෙන ගස් දෙකෙන් හදාගෙන. ඒතර ලොකු ප්‍රමාණයක වගා කරගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒතර දළු ලැබෙන ප්‍රමාණය අනිත් තේ වර්ග වලට සාපේක්ෂව වැඩි. ඒ කියන්නේ දල්ලේ බරගතිය වැඩි. ඔව්. දල්ල මේ ගහ පළල් වෙන ගතියත් අරිට වඩා ගොඩක් වැඩි. ඒ කියන්නේ ගහ ඉක්මනින් යා වෙනවා. ඔව්. පොළොව ඉක්මනින් වැහෙනවා. ඊළඟට දැන් ඔබතුමා මේ ප්‍රධාන වශයෙන් තේ වගාව තමයි ජීවනෝපාය බවට පත් වෙලා තියෙන්නේ. ඒකට මේ ප්‍රධාන ජීවනෝපාය වෙච්ච තේ වගාවට අමතරව අමතර ආදායම් ලැබෙන තා මොන හරි වැඩ කටයුතු කරගෙන යනවද? ඔව් මම විසිතුරු මත්ස්‍ය වගාවක් කරගෙන යනවා. විසිතුරු මත්ස්‍ය වගාවක්. ඔව්. ඒ කියන්නේ දැන් මේ කාලගුණෙත් එක්ක අර තියෙන දෙනිය වල වෙන මොනවක් හදන්න බෑ. කුඹුරු වගේ මොකුත් හදන්න බෑ. ඒ දෙනිය වගේ තියෙන අපේ ගෙවටේ ඒ ටිකේ මම විසිතුරු මත්ස්‍ය වගාවක් කරගෙන යනවා. විසිතුරු මත්ස්‍ය වගාවක්. එතකොට ඒක කොහොමද කරගෙන යන්නේ? දැන් ඒක සාර්ථකයිද? ඔව් සාර්ථකයි. ඔව්. එතකොට ඉස්සරහදී අපිට ඒ ගැනත් තොරතුරු ඔබට අරගෙන එන්න පුළුවන්කම තියෙනවා. එතකොට අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණ ධර්මසිරි මහත්මයාට අපේ පුංචි ත්‍යාගයක් තියෙනවා. එතකොට මේ තිලිනේ ලබා දෙන්නේ එතුමන්ගෙන්ම අපි ලබාගත් තේ දළු වලින් අප විසින්ම නිෂ්පාදනය කරන ලද බටර්ෆ්ලයි ගාඩන් ටී පැකට් එකක් අපි අද එතුමාට ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මේක ඔබතුමාගේම තේ වලින් අරගෙන ඔබතුමාගේම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු තේ පැකට් එකක්. Thank you. ඉතින් තේ වගාවේ නිරත වන ඔබට බොහෝ වැදගත් කරුණු කාරණා රාශියක් එක්ක අද අපි මේ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ මේකේ අවසානයේ සටහන් කරන්න. හෙට දවසෙත් ආයි මේ වගේ වීඩියෝ එකක් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මෙතනින් සමුගන්නවා. ස්තුතියි.